ඉතින් මේ සද්දය එන්නේ මේ පැලේට වතුර නැති නිසා. අපි දැන් මේ පැලේට වතුර ටිකක් දාගමු. ඉතින් අද අපි බලමු මෙන්න මේ වගේ ස්මාර්ට් ප්ලාන්ටේෂන් ප්‍රොජෙක්ට් එකක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. අද වැඩිද අපිට ඕන කම්පොනන්ට්ස් ටික දැන් අපි බලමු. අද අපි පාවිච්චි කරන මයික්‍රෝ කන්ට්‍රෝලර් එක තමයි මෙන්න මේ ESP32 කියන මයික්‍රෝ කන්ට්‍රෝලර් එක. ඊට පස්සේ අපි යූස් කරන මෙන්න මේ වගේ 3 volt බසර් එක. ඊට පස්සේ අපි යූස් කරන මෙන්න මේ වගේ soil moisture sensor එක. ඊට පස්සේ මෙන්න මේ වගේ අපේ ESP32 එක හෝල්ඩ් කරන්න අපි පාවිච්චි කරන breadboards දෙකක්. ඊට පස්සේ අපි යූස් කරන LEDs තුනක් අපේ water level එක indicate කරන්න. at least අපිට ඕන වෙනවා male to female jumper wires තුනකුයි male to male jumper wires කීපයකුයි. එහෙනම් අපි මේ ටික assemble කරගමු. ඉතින් අපි මුලින්ම අපේ breadboard එක අරගෙන මේකට අපි කනෙක්ට් කරගන්න ඕනේ අපේ LEDs තුන. ඉතින් මේ LEDs ගත්තාම අපි cathode එක anode එක හැඩ බලලා cathode line එක අපි කනෙක්ට් කරනවා මෙන්න මේ minus කියන පැත්තට. ඉතින් මෙන්න මේ විදිහට අපි LEDs තුන කනෙක්ට් කරගමු. ඉතින් ඒ line එකටම අපි මෙන්න මේ අපේ බස එකත් කනෙක්ට් කරගන්න. ඉතින් බස එකෙත් ඔයාලට මෙන්න මෙතන පෙන්නන ප්ලස් මාක් එක. ප්ලස් මාක් තියෙන පැත්ත නෙමෙයි අනිත් පැත්ත අපි අර මයිනස් ලයින් එකටම කනෙක්ට් කරගමු. ඊට පස්සේ අපි අපේ මෙන්න මේ ESP32 බෝඩ් එක මෙන්න මේ බ්‍රෙඩ් බෝඩ් එක ප්ලග් කරගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත අපේ අනිත් බ්‍රෙඩ් බෝඩ් එකට මෙන්න මේ විදිහට කනෙක්ට් කරගමු. ඉතින් දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ඉතුරු කම්පොනන්ට්ස් ටික අපේ ESP32 බෝඩ් එකට කනෙක්ට් කරගන්න. ඉතින් අපි මුලින්ම ගන්න අපේ soil moisture sensor එක. ඉතින් මේකේ pins හතරක් තියෙනවා. අපි මේක use කරන්නේ A0 pin එක, ground pin එක, VCC pin එක. මෙන්න D0 කියන pin එක අපි use කරන්නේ මොකද අපි values read කරගන්න ඕනේ අපේ පැලේ. ඉතින් දැන් අපි අපේ soil sensor එකට මෙන්න මේ වගේ male to female wires තුනක් connect කරගත්තා. ඉතින් මෙන්න මේ කොනේම තියෙන මෙන්න මේ A0 කියන pin එක අපි connect කරගන්නවා අපේ ESP32 board එකේ GPIO 13 වෙනි pin එකට. ඉතින් මෙන්න මෙතන pin එක තියෙනවා මම ඒක connect කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ground pin එක, ඒ කියන්නේ මේ කහ පාට pin එක අපි connect කරගන්න අපේ ESP32 board එකේ ground port එකට. ඊට පස්සේ මේ ඉතුරු වෙච්ච VCC pin එකත් අපි connect කරන අපේ ESP32 board එකේම bolt in pin එකට. ඉතින් sensor එකේ connections ඉවරයි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ LEDs තුනේ buzzer එකයි අපේ මෙන්න මේ board එකට connect කරගන්න. අපි දැන් මුලින් මෙන්න මේ අපේ breadboard එකේ මෙන්න මේ minus line එක අපි connect කරගන්න ඕනේ අපේ ESP32 board එකේම ground line එකට. ඉතින් මෙන්න මෙතන ground port එකක් තියෙනවා. මම ඒක එතනට connect කරගන්නවා. ඊට පස්සේ ඉතුරු මෙන්න මේ අපි වයස් තුනක් ගන්නවා ආයේ LEDs තුනට. ඒවා ඉස්සරහා තියෙන මෙන්න මේ pins ඉස්සරහෙන් අපි මේ වයස් තුන connect කරගමු. ඊට පස්සේ මේ LEDs පිළිවෙලට මම connect කරගන්නවා 18 19 21 කියන pin වලට. ඉතින් මේ ටික මෙතන තියෙනවා 18 19 21. ඊට පස්සේ මෙන්න මේ බස එක කනෙක්ට් කරනවා මම හරියටම pin number 22කට. ඉතින් දැන් අපේ connections ටික ඉවරයි. දැන් අපි යමු coding part එකට. ඉතින් මුලින්ම ඔයාගේ PC එකේ Arduino IDE එක open කරගන්න. ඉතින් මෙන්න මේ code එක අපි පාර description එකේ drive link එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ link එකෙන් ගිහලා මේ code එක download කරලා මෙතන paste කරගන්න. ඉතින් මෙන්න මෙතන අපි දාලා තියෙනවා sensor pin එක, LEDs 3, ඊට පස්සේ buzzer pin එක. ඉතින් ඔයාලට කැමතිද මේ pins මාරු කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ වගේ values තුනක් දාලා තියෙනවා drive, low moisture, ඊට පස්සේ medium moisture කියලා. ඉතින් මේ values වලින් තමයි අපි plant එකේ තෙත ගතිය මේ මනින්නේ. ඒ කියන්නේ plant එකේ තියෙන water level එක තමයි මෙතන මේ level කරලා තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ කිව්ව values ඔයාලට adjust කරගන්න පුළුවන් methods දෙකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඕන code එකේ මෙන්න මේ values මාරු කරගන්න. නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ soil moisture sensor එකේ මේකේ potential meter එකක් තියෙනවා. මේ meter එක ඔයාලට කරකවලා
වාට පුළුවන් මේ වැලියස් ඇජස් කරගන්න ෆිසිකලි. ඊට පස්සේ මෙන්න මෙතන බීප් ටයිම් එකයි බීප් ඩිලේ එකයි දාලා තියෙනවා. ඒ කියන්නේ අපේ බස එක. සෝ කෝඩ් එක මෙච්චරයි. අපි එහෙනම් බෝඩ් එක පෝට් එක ඇඩ් සිලෙක්ට් කරලා කෝඩ් එක අප්ලෝඩ් කරගමු. ඉතින් දැන් අපි අපේ කෝඩ් එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. දැන් ඔයාලට ඇහෙන නැති වෙන මගේ බීප් සවුන්ඩ් එක. ඉතින් දැන් අපි අපේ මෙන්න මේ සොයිල් සෙන්ස් එක මම මෙන්න මේ වතුර පුරවගත්ත භාජනයකට එමීට දානවා. අපිට පේන දෙකින් එක ලයිට්ස් පත්තු වෙනවා. වතුර ලෙවල් එක උඩරිම ආවට පස්සේ LEDs තුනම මෙන්න මේ වගේ පත්තු වෙනවා. ඉතින් මම දැන් ආයේ උඩට ගනිද්දි ආයේ එකින් එක පත්තු වෙලා වතුර නැති වුණාට පස්සේ මෙන්න මගේ බස් එකෙන් සවුන්ඩ් එක එනවා. ඉතින් දැන් අපි අපේ සොයිල් සෙන්ස් එක මෙන්න මගේ පැලයකට සෙට් කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ පැලේ ඇතුළේ වතුර පොඩ්ඩක්වත් නැහැ. දැන් අපි කරන්නේ මම අර ගත්ත වතුර ටික තියෙනවා. මම මේ වතුර ටික මේකට දාද්දිම ඔන්න ලෙවල්ස් තුනටම වතුර එලා තියෙන්නේ. දැන් අවුලක් නැහැ. ඒ කියන්නේ බස් එකේ සද්ද අඩු වුණා කියන්නේ මේක ඩ්‍රයි ගතියක් නැහැ. ඒ කියන්නේ දැන් මේ පැලේ වතුර තියෙනවා. ඉතින් අපි දැන් පැලෙන් ආයෙ පොඩ්ඩක් එලිට අරන් බලමු. ඔයාලට පේන ඇති සවුන්ඩ් එකත් එක්ක මේ LEDs නැතුව ගියා. ඉතින් වෙලාවත් එක්ක පැලේ වත් තියෙන වතුර ටික නැති වෙද්දි මේ LEDs එකින් එක නිවිලා යයි. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් ඔයාගේ පැලේ කොච්චර වතුර ප්‍රමාණයක් තියෙනවද කියලා. ඉතින් ඔයාලා මන් දුන්න ස්ටෙප්ස් 6ට ෆලෝ කරා නම් ඔයාලට අනිවාර්යෙන් මේ ප්‍රොජෙක්ට් එක ඊසිලි හදාගන්න පුළුවන්. ඉතින් මේ වැඩේදී ඕනේ වෙච්ච කම්පොනන්ට්ස් ඔයාලා බයි කරන්න අසන අපේ ස්ටෝර් එක තියෙනවා www.thingsinnet.com. ඉතින් ඔයාලට පුළුවන් මේ සයිට් එක ඇක්සස් කරලා ඔයාලට ඕන කරන ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස් ඕනම තැනකට ඩිලිවරි කරගන්න. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාන්න යන්න. ඒ වගේම මේ වගේ දේවල් වලට කැමති වගේ යාළුවටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝස් ඔයාලකටත් ගෙන්න ගන්න ආස නම් අපේ channel එක subscribe කරලා notification all දාලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් next video එකෙන් ඉක්මනටම සෙට් වෙමු.